ඔබ දන්නවා රාජ්‍ය වෙසක් උත්සවය මීට පෙර ඉතිහාසයේ හැමදාම තිබුණේ කොළඹ. මිනිස්සු වෙසක් බලන්න ඉන්නේ කොළඹට. යමම් බණ්ඩු වෙසක් බලන්න කියලා සින්දු හැදුනේ ඒ හින්දා. ඒ කොළඹ තිබිච්ච රාජ්‍ය වෙසක් උත්සවය තමයි පළවෙනි වතාවට නුවරඑළියට ගිහිල්ලා ගම් වතුරට ගහගෙන ගියේ. නුවරඑළියට වෙසක් උත්සවය ගෙනිච්චට එතන ඒක කොහෙත්ම ගැලපෙන්න තැනක්ද නැද්ද කියලා තමුන්වහන්සේලා දන්නවා. අනික රාජ්‍ය වෙසක් උත්සවය කියලා හුදකලා තැනකට ගෙනිච්චට පෙන්වන්න තරම් ලොකු වෙසක් ක්‍රියාවලියක් එතන තිබෙත් නැහැ කියලා කවුරුත් දන්නවා. එතකොට මේ කලේ මොකද්ද? වෙසක් උත්සවයට තියෙන රාජ්‍ය පිළිගැනීම කාටවත් මුකුත් කියන්න බැරි වෙන විදිහට බොහොම සියුම් ලෙස තුට්ටු දෙකට දැම්මා. ඒක තමයි ඒ කලේ. රාජ්‍ය වෙසක් උත්සවයක් නොකර බෑ. කොළඹ කරොත් මේක තව නිකන් ඕනවට වඩා වෙසක් එක බැබලෙන්න ගන්නවා. මේ අනාගමික මනසක් තියෙන කූට පුනරුද කල්ලිය ඒක ගෙනිච්ච නුවරඑළිය. යමම් බණ්ඩු වෙසක් බලන්න නුවරඑළිය කියලා තමයි ඊළඟට සින්දු හැදෙන්නේ. නුවරඑළිය දිස්ත්‍රික් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලවල කැමැත්ත ඉල්ලීම පරිදි තමයි රාජ්‍ය වෙසක් උත්සවයේ නුවරඑළියට ලබා ගත්තේ. ඉතින් ඒක මම හිතන්නේ කවදාටත් වඩා අර්ථ සම්පන්නව අපි සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් එතන අපි මහා සංඝරත්නයේ ඇතුළු සියලු දෙනාම ಜಾති ආගම් කුල ભેදයකින් තොරව සියලු දෙනාම එකතු වෙලා ਸਰව ප්‍රකාරින්ම සාර්ථක කරා අත්‍යාලංකාරයෙන් මෙවර වෙසක් උත්සවයේ සිද්ධ කළා. හැබැයි අවසන් වෙන්නත් ඉස්සෙල්ලා අපි හිටපු එක් මිනිස්සෙක් කියනවා වෙසක් උත්සවයේ නුවරඑළිය අරන් ගිහිල්ලා වැස්සට හේදිලා කියලා. අපි කියනවා ඔය විදිහේ කට කැඩිච්ච වචන කියලා මිනිස්සුන්ගේ හිත් බිඳවන්න එපා. ලක්ෂ ගණන් මිනිස්සු ඇවිල්ලා රස විඳගත්තා මේ තෙමගුලේ ආශිර්වාදය ලබා ගත්තා. හැබැයි ඒ අමන වචන කියපු තක්කඩියට අපි කියනවා මේ සැරේ වෙසක් උත්සවයක වෙන කවදාටත් වඩා වැහි බිඳුවකවත් පාඩුවක් උනේ නැහැ. වැහි බිඳුවක්වත් ආවේ නැහැ. ලස්සනට වෙසක් උත්සවය කළා. ඒක නිසා ඔය වගේ කට කැඩිච්ච වචන කියලා මේ සම්බුදු තෙමගුලේ තියෙන ආශිර්වාදයේ සැනසෙල්ල මිනිස්සු අතරට යන්න නොදී පිළිබඳව ඒ මිනිසයා පිළිබඳව අපි සංවේගය පළ කර සිටිනවා. හැබැයි හදවතින්ම අපි සතුටු වෙනවා මෙවර වෙසක් උත්සවයේ ලස්සනට අත්‍යලංකාරයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්බන්ධ කරගෙන අත්‍යලංකාරයෙන් සිද්ධ කරපු බව සතුටින් යුක්තව සිහිපත් කරනවා.